ඉතින් යාළුවනේ මගේ කලින් වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ ගොඩක් ස්තුතියි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. ලක්ෂ 5කට වැඩියෙන් බලලා තිබ්බ මේ වීඩියෝ එක දවස් දෙකක් විතර ඇතුළත. මමත් හිතුවේ නෑ මෙච්චර ප්‍රමාණයක් කොරියාවේ බීලා හවු වෙලා තියෙනවද කියලා. ඇත්තටම දැන් වාහන ගන්න ප්‍රතිශතයත් වැඩි හින්දා සාමාන්‍ය මේ වගේ වැරදි කරන ප්‍රතිශතෙත් එන්න වැඩි වෙනවා. ඉතින් ඔයා බීලා අවුනොත් එහෙම මෙන්න මේ විස්තර ටික පොඩ්ඩක් මතක තියාගන්න. පළවෙනියට ඔයා බීලා හවුනාට පස්සේ ඔයාගේ 0.03 ඉඳන් තමයි ඔයාගේ රේට් එක බලන්නේ. හදිස්සියක්වත් ඔයා එහෙම අහු වුණාට පස්සේ සමහර හොඳ පොලිසිය කට්ටිය ඉන්නවා. ඔයාට වතුර ටිකක් දීලා පැය භාගයක් විතර ගියාට පස්සේ ආයිමත් ඒ මැෂින් එකෙන් චෙක් කරන. ඔය සමහර පොලිසිය කට්ටිය නම් එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒක තමන්ගේ වෙලාව අනුව තමයි. හදිස්සිය එහෙම කළේ නැත්නම් ඔයාට අයිතියක් තියෙනවා. ඔයාට වතුර ටිකක් බීලා නැවත ඒක චෙක් කරන්න කියන්න. මොකද කියනවනම් සමහර අපි ගහන පර්ෆියුම් තියෙනවා. ඒ පර්ෆියුම් වලටත් ඔය මැෂින් එකේ මේ සමහරක් වෙලාවට වදින්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි අපි බොන සමහර එනර්ජි ඩ්‍රින්ක් තියෙන්නේ. එනර්ජි ඩ්‍රින්ක් වලටත් ඕක සමහරක් වෙලාවට වදින්න ඉඩකඩ තියෙනවා කියලා සමහරක් අය කියනවා. වීසා නැති එක්කෙනෙක් නම් ඔයාව කෙලින්ම ඉමිග්‍රේෂන් එකට තමයි බාර දෙන්නේ. ඒකෙන් සමහරක් වෙලාවට දඩ මුදලක් ගෙවන්නත් සිදු වෙනවා. සමහරක් වෙලාවට දඩ මුදලක් ගෙවන්න ඕනෙත් නැහැ. ඔයාව මේ රටින් පිටුවහල් කරනවා. ඔයා වීසා එක්කෙනෙක් නම් ඔයාට පළවෙනියටම කරන්නේ ඔයාට පොලිසියට එන්න කියලා දවසක් දෙනවා. නැත්තම් සමහරක් වෙලාවට ඒ වෙලේම ඔයා පොලිසියට එක්කන් ගිහිල්ලා කට උත්තරයක් ගන්නවා. 30ක් ඇතුළත වගේ ඔයා පොලිසියට වාර්තා කරන්න ඕනේ. සමහරකට සති දෙකක් ඇතුළත වගේ ඔයාට කෝල් එකකින් තමයි ඒක කියන්නේ. මෙන්න මේ ටික තමයි දඩේ දකුණු කොරියාවේ 0.03 ඉඳන් 0.08 වෙනකන් ඔයාගේ ඇල්කොහොල් ප්‍රතිශතය ඇඟේ තිබ්බොත් ඔයාට මානන් 500කට වඩා අඩු දඩයක් එනවා. සමහරක් විට මානන් 500ක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලියෙන් දල වශයෙන් බැලුවොත් ලක්ෂ 10ක් විතර. ඉතින් අනිත් එක තමයි 0.08 ඉඳන් 0.2 වෙනකන් ඔයාටගේ ඇල්කොහොල් ප්‍රතිශතය ඇඟේ තිබ්බොත් ඔයාට මානන් 500ත් මානන් 1000ත් අතර දඩයක් එනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍ය ලක්ෂ 10ත් ලක්ෂ 20ත් අතර 0.2කට වඩා වැඩි නම් ඔයාට මානන් 1000ත් මානන් 2000ත් අතර මුදලක් එනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් බැලුවොත් ලක්ෂ 20ත් ලක්ෂ 40ක් ප්‍රමාණය. මේක උපරිම දඩයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවේකයට සිර දඬුවමක් පවා නියම වෙන්න ඉඩ කඩ තියෙනවා. පොලිසියට ගියාට පස්සේ බොහෝ වෙලාවට ඔයා යනවා නම් ලෝය කෙනෙක් එක්කගෙන යන්නේ. ඒගොල්ලෝ දන්නවා ඒ වගේ අවස්ථාවක කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලා. කට උත්තරේ දෙනකොට ඒ කට උත්තරේ අනුව තමයි ඔයාගේ දඩ මුදල තීරණය වෙන්නේ. ඔයාගේ දඩ මුදල තීරණය කරන්නේ පොලිසිය නෙමෙයි. පොලිසියත් ඒක දන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ මෙහි නීතිපතියකින්. ඒ වගේම තමයි ඔයා යම්කිසි සමාජ සේවා කරලා තියෙනවා නම් මේ ලේ දීලා තියෙනවා නම් අන්න ඒ වගේ දේවල් වලට ඔයාගේ දඩ මුදල යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒ අඩු වුණා කියලා දඩේ නැත්තරම නැති වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය විශාල දඩ මුදලක් එනවා. ඉතින් අපරාධ. ඉතින් අපි කියමුකෝ ලක්ෂ 40ක් ගෙවන්න උනා කියලා. ඉතින් එහෙම බැලුවොත් ඉතින් කොරියාවේ වාහන 7-8ක සල්ලි ඉතින් ඒක. ඉතින් මචං අපි මේ රටකට ඇවිල්ලා තියෙන්නේ අපේ අනාගතය වගේම අපේ පවුලේ අනාගතය සාර්ථක කරගන්න. ඉතින් ඒ කාරණය හිතේ තියාගෙන වැඩ කටයුතු කළොත් ගොඩක් අයට ගොඩක් හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඉතින් මිනිස්සුනාම කන්න බොන්න ඕනේ, කාලා බීලා හොඳට එන්ජොයි කරන්න ඕනේ, ජීවිතේ විඳින්න ඕනේ. වැඩ විතරක්ම නෙමෙයි ඉතින් රටකට ආවට පස්සේ ඉතින් ඒ දේවලුත් වෙන ගමන් තමන් බොහොම පරිස්සමෙන් ආරක්ෂාවෙන් ඒ රටවල් වල නීති වලට ගරු කරමින් ජීවත් වෙන්න. එතකොට බොහොම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා එන්න මේ වගේ වීඩියෝ තවත් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ පේජ් එකත් ෆලෝ කරගෙන යන්න. සියලු දෙනාටම ජයෙන් ජයම වෙන්න ඕනේ.